හෙල්ලෝ සාදරෙන් පිළිගන්න OTR2 ගේම් එකේ තවත් වීඩියෝ එකකට ඔන්න ඉස්සරහින් මගේ තියෙන ලස්සන ගෙදර. ඕක තමයි සල්ලි ලෝබන තු වියදම් කරලා ගත්ත ලස්සන ගෙදරක් තියෙන්නේ. ඕකේ පල්ලෙහා තියෙන මාර ලස්සන view එක. ඒ වගේද බලන්න ඉස්සරහා තියෙන ගැබ් එකේ ලස්සන. අද ඔන්න ඕක තමයි thumbnail එකේ නම් ඔයගොල්ලෝ දැකලා ඇති දැනටමත් මේ වගේ මොනවා එකක්ද කියලා. මෙන්න මෙහිම තමයි තියෙන්නේ ජිප් එක අපිට ස්ටොක්. හරිද? අපි පොඩ්ඩක් වටයක් දාලා මෙහෙම ගිහිල්ලා මේක මම ඔටෝ දාගෙන ඉන්නම් ජීර්. කොහොමද සද්දේ මාරුනේ සද්දේ හැබැයි දැන් පොඩ්ඩක් ආයෙ පාරක් ගෙදරට ඒකෝ වැඩි කතා කරනකොට දෙන්නේ මේකේ කට යන්න කලින් මේකේ දැන් මන්ට ඔෆිස් ස්පීඩ් එක බලලා තියෙන්නේ 130 ගානකට වගේ තමයි යන්නේ. ඊට වැඩි ස්පීඩ් යන පුළුවන් හිතන්නේ දැන් මෙහෙම ගිහින් මොඩිෆයි කරලා දාන්න. වැඩි දේවල් කරන්න ඕනේ නෑනේ. වාහනේ වමින් එහෙම ගිහිල්ලා එක්ක මොඩිෆිකේෂන් ටික දාලා දාමු. දැන් බලන්න නියුට්‍රල් සද්ද බලන්න බෑ. සුපිරි සද්දයක් දීලා තියෙනවා මේගොල්ලෝ මේකට. ඒකට ඔයාලට එන්වයරන්මන්ට් එකේ සද්ද ඇහුන්නේ හෙවුනේ. මාරු ඇත්තමයි මේක නම් කියන්න වචන නැහැ. අද එහෙනම් ඔන්න සුපිරිම වාහනේ මොඩිෆිකේෂන් ටික පටන් ගමු. මේකේ දැන් ඉතින් කරන්න කියලා දෙයකට තියෙන්නේ මෙන්න මේ බෆරයක් ගහමු. මේක ලස්සනයිද? මේක නම් තමයි හොඳ. මේ පරණ පියවක් මේක තමයි නෑ. මේකද? මේක ලස්සනයි. අනික එක දාන්න පිටිපස්ස ගහමු. පරණ ලදරවුන්න බාන පරණ වාහනේ කෙලින්මයි සුපිරියක් කරලා ගන්නවද අනිවාර්යෙන්ම. ඒක සෙට් නෑ දිග වැඩි එක. කකුල තියලා නගින්න ඕනට මම හදන්නේ කකුල් තියලා නගින්න නෙවෙයි. හරිද? ඒකින්ද වැඩි දිගට ඕනේ නෑ. මේකේ මෙච්චරයි කතා දෙකක් නෑ. ඔන්න ඕක තමයි තියෙන්නේ. මේවා වැඩක් නෑ සෙට් නෑ. හරිද? ඔන්න ඕක තමයි තියෙන සුපිරිම හුඩ් එකට ගහන්නේ ඕක තමයි. ඊට පස්සේ පිටිපස්සට ගියාම තියෙනවා මේක ඕෆ් රෝඩ් යන්න හදනනේ. එහෙනම් ඉතින් අනික් කෑලි මොකටද යමුතුෙන් හොයන්නේ? ඕක ගහලා දාමු. හැබැයි ඕක ගැහුවම් පස්සේ පිටිපස්සට පොඩි අවුලක් යනවා. දැන් මෙහෙම ගැහුවම් පස්සේ පිටිපස්සේ තියෙන මේ අපි නිකන් ආතල්ලයකට දාගෙන බඩු දිනනවනේ. ඒ බඩු ටික මෙහෙම ගිහින් එකපාරට ට්‍රැන්ස්ලේටර් කරපුවම මේ ටික හැලෙනවා බීමට. කඳු නගින්න බෑ. ඒ වගේ තමයි මෙන්න මෙතන දැන් තමන්න ඕනේ එකට කියලා ඔක ගහමු. මේකේ පොලිස් ලයිට් ගහලා පිස්සුනේ මේව වැඩ කරන්නේ නැහැ මෙහෙම තිබ්බට මේ ගෑල්ල විතරයි තියෙන්නේ. හරිද? මේ ලෝර අහන්නේ නැහැ මේ නිකන් සල්ලි කන්න දාපුවා 12000යි 17000යි. දෙයියනේ මේව ගහන්නේ මුන්ට පිස්සුනේ ඉන්න. පොලිස් ජීප් එකක් කරන්න ඕනේ තාත්තලා මේ මෙච්චර හරියක් කරන්න තියෙන වාහනයකට. මේක ගණන් ගන්න පාට නම් කැතම කැතයි මේ පාට නම් මම කොහොමවත් තියන්නේ නැහැ මේකට. මෙච්චරයිද කරන්නේ. ඊට පස්සේ මේකට දැන් එකක් ගහන්න ඕනේ නෑ. ඕෆ් රෝඩ් නේ හදන්නේ පොඩ්ඩක් ලයිට් තියෙන්න ඕන. හරිද? කොහොමත් ඕක කඳු වදිනකොට වගේ වැඩ කරනකොට ලයිට් නැතුව පේන්නේ නෑ. ඒක තමයි තියෙන ගණන් වැඩි මේක. කමන්නේ මේක ගහුවොත් මෙහෙමයි පිටිපස්සෙන් හැලෙනව තමයි. ඒ උනාට ගණන් ගන්නෑ ගහන්නේ ඕක. එච්චරයි කතාව. ඔය ඇති දැන් ඔය කට්ටිය නම් කොහොම කැමති වෙයිද දන්නේ නැහැ ඉතින්. කොහොම හරි ඕක තමයි ගහන්නේ. ඊට පස්සේ පේන්ට් එකක් ගහනවද ස්ටිකරයක් ගහනවද නෑ. කෙලින්ම යන මොකටද රීම් සෙට් ගියනද පොඩ්ඩක් ඉන්න. එහෙම එකපාරට වැඩක් කරන්න බෑ ට්‍රැක් වයින්නවා. හරිද? දැන් රීම් එකක් දාන්න කලින් අපි පොඩ්ඩක් මේ වගේ දේවල් බලලා ඉන්න ඕනේ. එතකොට අපිට වාහනයට ගැලපෙන රීම් එක දාගන්න පුළුවන්. ඒකින්ද අපි ලිවර් එකක් බලනවාද එහෙම නැත්තම් කෙලින් පාටක් දාමුද මෙන්න මේ වගේ. මාගේ නම් කිසිම අයිඩියා එකක් නැහැ මේ ගැන මොනවා කරන්නද කියලා. මෙන්න මේ වගේ පාටක් තමයි තියෙන්නේ ඔරිජිනල් අර ගොඩක් අය ගහලා තියෙන ගේම් ගහන කට්ටිය ඔන්න වෙලා නිල් පාට. ඒ පාට මට නම් පොඩ්ඩක්වත් සෙට් නෑ. හරිද? මගේ කිසිම කැත. ඔන්න ඕක තමයි පාට. හරිද? ඕක තමයි ගොඩක් යුන් ගහලා තියෙන්නේ. මම නම් ඕක ගහන්නේ නෑ. හරිද? කැතම කැතයි. පේනවනේ ටූ ටෝන් කලර් ගහන්නේ මොකද්ද කියනකො. ලයිට් එකයි නිල් පාටයි කළු පාටයි. වැඩක් තියනවා කියනවා. ඉතින් මෙහෙම හරියන්නේ නැහැ. එක්කම එහෙම සුදු. නැත්තම් ඔය වගේ සුදු පාට වගේ පොඩ්ඩක්
ඩීසන් කලර් එකක් තමයි ගහන්න ඕන මොනවා කරත්. හරිද? දැන් තද නෑ. ලා පාටක් ගහන්න ඕන. කොළ පාට වගේ. ලස්සනනේ. නිල් පැත්තට ගියාම නිල් ටික හොඳයි. රතුත් හොඳයි. රතු නිකන් අර තිබ්බ පාටනේ. කොළ පාටින් මේ පාට තජුට ලා කරමුද? තද කොළද හොඳ? ලා කැතයි නේ. චුට තද කරමු. තදත් බෑ. කැතයි. අන්න ඒක නෑ ඒක ලා වැඩි. අන්න ඒක නෑ ඒකත් නෑ. ඕක නෑ. ඒක හොඳයි වගේනේ. ඒක හොඳයි. ඕක අපි ගිහිල්ලා මෙන්න මෙතනින් ලස්සන පාටක් බලලා ගහමු මේකට. ක්‍රීම් වැඩි. සුළුස් කරගෙන නම් පාට හොම් පොඩ්ඩයින්. යන්තම් හොයලා නියම පාට ගත්තා. මේ පාට ගන්න කාපු කට්ටක් අපෝ. උදා කළා වැඩ නැහැ. දැන් අපි මේකට ලස්සන ටයර් එකක් දාමු. ඕෆ් රෝඩ් පැත්තට බල ටයර් එකක් දානවද නැත්නම් රෝඩ් වලට යන එකක් දානවද? මේකේ තියෙන ටයර් වලින් නම් මෙහා පැත්තේ ඩීටේල්ස් ටිකක් තියෙනවා. ඒ ටිකෙන් හැටියට නිකන් නෝමල් වෙන් මේ වගේ තියෙන්න ඕන. අර නිකන් අකුරු ගහපු තියෙන්න ඕන ලස්සන. නැත්තම් චාටර්නේ හරියද? ඔන්න ටයර් දෙක තමයි. අර කලින් එක ඊට පස්සේ එක හරියද? දැන් මේකත් උඹ බලාගෙන. ඕන්නේ අම්මී මිව්ව දාලා ඩ්‍රිෆ්ට් කරන්නද? අයියෝ රේස් පදින්නේ මේක තියෙන්නේ ඕෆ් රෝඩ් යන්න. ට්‍රැක් හරියද? කොහොම හරි ගමන්න දැන් මේකත් නෑ මී යන්න බෑ අර ඕෆ් රෝඩ් 110 කට මුතු හරියට 60යි. මෙන්න නියම ඩ්‍රිෆ්ට් ඈ. ග්‍රිප් නම් නෑ. පොඩ්ඩක්වත් ග්‍රිප් නෑ. සුපිරියටම ඩ්‍රිෆ්ට් කරන්න තමයි මේක හරියන්නේ. දැන් බැලුවේ රෝද දෙක මෙන්න මේකයි නේ. මොකයි මේකයි. මේ දෙකෙන් මොකද දාන්නේ? අරක නිකන් බයිසිකල් ටයරයක් වගේ යන්නේ. මේක චුට්ටක්ලා ඉන්නේ. මෙන්න මේක නිකන් බයිසිකල් වගේනේ. මේක ගහමුද අනික ගහමුද? මේක. මොකද කරන්නේ? අරක ගහලා දාමුනේ. මේක හොඳයි. මේකේ තියෙන 16යි. මේකේ 12යි. 16ක් වඩිනවා. මේක 12ක් අඩු වෙනවා. ඕක දාලා දාමු කමන්නේ. රිම් සෙට් වලට ගියාට පස්සේ මේක කැතයි, මේක කැතයි අන්න ඒක ලයින්. ඕක තමයි තියෙන. ඊට වඩා හොඳ රිම් එකක් හම්බුනොත් ඒක ගහනවා නැත්නම් ඕක ගහනවා. හරිද? බැලුව එකක්වත් නැහැ. ඕක තමයි ගහන්න තියෙන ලස්සනම එක. ඕක ගැව්වා 1.50. කමක් නැහැ. දෙමු සල්ලි තියෙනවා. හරිද? දැන් ඉතින් මේක ලස්සනයි නේ. පරණ වාහනේ අපි අලුත් කරලා ගමු. ඊරියස් කාර්ලා මේව තියෙනවද වාහනයකට? මුන්ට කමක් නැහැ දැන් පරණ වාහනයකට. ඔන්න ඔක ලස්සනයි නිකන් ගැලපෙනවා. අන්න ඒකත් ලස්සනයි. ගැලපෙන්නේ නැහැ ඒත් ලස්සනයි. ඒවත් හොඳයි. නිකන් අලුත් පෙනුමක් එනවා ඒකෙන්. ඒ වුණාට අර මීටර් බෝඩ් එකේම ගන්න දෙයක් නැහැ. ඩ්‍රිෆ්ට් කරන්න ගහපු එක තියෙනවා. බෝට්ටු වල සුක්කානම් මේවට හයි කරන්න. අනේ අම්මේ මොලේ ඕ පිස්සු හැදෙයි. මොනවද අප්පා මේ මොඩිෆිකේෂන්? පොඩ්ඩක් මේක බලලා දාන්න තිබ්බනනේ. දැන් මෙතන තියෙන්නේ තනිකර බෝට්ටු එකක්. ඒකක් පුළුවන්ද කියන්නකෝ. වාහනයකට දාන බෝට්ටුවක සුක්කානම්. හැබැයි අවුලක් නෑ. ආපල් මොඩිෆිකේෂන් එකක් තියෙන්නේ. හොඳයි. දැන් අතර මේ ග්‍රැෆික් එක ගත්තොත් නම් මේකට ටයර් එකක් වගේ සුක්කානමට හයි කරන්න තිබ්බත් ඇති. ඒත් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔන්න ඔක තමයි තියන්නේ. ඒක ලස්සනයි. හොමින් කොමාරේ හරි. මේක දුන්නේ නෑනේ. එන වෙන එකක් දාන්න. ඕක වගේ එකක් තිබ්බනේ එකක් අන්න ඒක. අන්න ඒකත් ලස්සනයි. මේක දීලා දාමු. ඔන්න තියෙනවා වාහනේ. මාරුනේ. මේක තමයි සුපිරිම වරු. මා ඉතින් කියන්න වචන නැහැ. ලස්සනට තියෙනවා හැබැයි. මේකට අපි ස්ටිකරයක් ගහමු. මේ තියෙන නිකර ගහන්න ඇයිද බලන්නකෝ මේ. මේව හොඳයි පොඩි උන්ට සෙල්ලම් කරන්න. මේව හරියන්නේ නැහැ. හරිද? මේක මේ චාටර්නේ අයියෝ හැටි බලන්න ඕනේ. අර මීට වැඩිය හොඳයි. ඕමි පොඩ්ඩකින් මං ඩක් ගාලා ගිහිල්ලා ස්ටිකර් ටික හදාගෙන එන්න. මේව වැඩක් නැහැ එකක්වත්. ස්ටිකරේ මම හදාගෙන එනවා. ඕම මින් තප්පර ගන්න. වැඩි වෙලා නැහැ. ලස්සනටම හදාගෙන ඉන්න. කොහොමද මොඩිෆිකේෂන් ටික? මොඩිෆිකේෂන් ලිවර් එකක් හදුවා. ඉතින් මටම කියලා හදාගත්ත ස්ටිකර් කෑලි ටික අරගෙන මෙහෙන් ගහලා මරුනේ. හැබැයි මෙහෙම වැඩි කෑලි බෑලි නැහැ. ක්වොලිටි නෝමල් ක්වොලිටියට දිනවල වීදුරු වෙත් එකක් ගහුවොත්
නරුවා ඉතින් මට අනුව මේක හොඳයි. ඕගොල්ලන්ට අනුව කොහොමද කියලා කමෙන්ට් කරන්න. වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න මතක කරන්න එපා. අලුත් කට්ටිය ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. යාළුවන්ට බලන්න මේව ෂෙයා කරන්න කැමති කට්ටිය ඉන්නවා නම් වීඩියෝ එකට. මේකට ඉතින් සබ් එකක් දෙන්න කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන් යන් ලයික් එකක් දාගෙන. ඊට පස්සේ දැන් අපි මෙන්න මේක ලෝකන දෝ දීලා දාමු බෙන්ජිම වැඩි කරමු 116යි දෙන්නේ. එහෙනම් 130 ගානක් යනවා කියලා මම බොරුවක් කියලා තියෙන්නේ. මට මතක වෙන වාහනේ. ඒක කියන්නේ පොඩි බස් වගේ චූටි කාර්යයක් තියෙන කලින් හරිද. අන්න ඒක. මේක සේරම ටික කරන ගානට බැලන්ස් කරලා හරිද. නැත්තම් මේ ටික ඉතින් වැඩක් නැහැ හැදුවත් එක නැතත් එක යාගේ. මේ ගානන් තියෙන එක හොඳයි. ඔය ඇති වෙයි කියලා හිතන දැනට 116 යනවා. හෝස් පවර් තියෙන 169ක් 117 වැඩ කිලෝමීටර්. ඇතිනේ මදි මට මේ ස්පීඩ් නම් මට හොඳට මදි ඉතින් කමක් නැහැ. අන්න 119කට යනවා. ඇති 119 ඇති ඉතින් මට 120 පන්න ගන්න තිබ්බනම් ඇති කමක් නැහැ මේ ගාන හොඳටම ඇති කියලා හිතුවා. මෙන්න මේ මොකද දන්නේ මේ ECU නේ මේකේ මොනා කරන්නද දන්නේ නැති. රීසයිකල් කියලා තියෙනවා මොඩිෆයි කියලා තියෙනවා. මොනා කරන්න තියෙනවද දන්නේ නැහැ. මොකද කරන්නේ? දාම්ද මොකක් හරි. මන්ද මට හිතා ගන්න බෑ. මොනා කරන්නද කියලා මට හිතා ගන්න බෑ. තේරෙන්නේ නැහැ මේ ලොකු දෙයක්. එතන වැඩේ හරියන්නේ නැහැ. එතන මට කිසි දෙයක් තේරුන්නේ නැහැ. අනම්මනන් ටිකක් කරලා හැදුව මොන වගේ තියෙනවද දන්නේ. ඔඩෝ මාර ලස්සනයි. වාහනේ නම් නියමයි කියන්න වචන නැහැ මට නම්. ඒක මාර ලස්සනට ආවා. හරිද? අර නිකන් ඕ ඇතුළත් මාරු අර වීදුරු එක හපු ලයිට් එක නම් නෑ. ලයිට් එකක් ගැහුවේ නෑ වීදුරු එක ගැහුවේ මේ මොකද්ද? ස්ටිකර් නෑ වීදුරු ලයිට් ගියා මම ලස්සනට ඊයෝ ගන්න යනවා අනිත් පැත්තට ගියා එක්ස්ට්‍රැක්ට් කරනවා කරලා තමයි
100 ගානට යනවා. ඉතින් අර තිබ්බ ගානම වගේ තමයි. ඒනට ඊට වඩා යුක්ටක් කියන්නේ. දැන් තියෙනවා වේලා කියනවා. අවුලක් නෑ මේ වෙලාව හොඳ. දැන් අපි එන්නේ ගෙදරට ගියාට පස්සේ වෙලාව හරිය ගිහින් තියෙනවා. ඔන්න එහෙනම් මං ගෙදරටම ආවා. ගෙදරට එනකොට වෙලාව කීයද? වෙන්නේ. කොහොමද වණ්ඩියනේ? මාරම ලස්සනයි. මෙහෙම බලමු. සිනමැටික් විදියට බලමුද? වෙනස් කරන්නේ නැහැ. මෙහෙමම තියෙනවා. මෙහෙම යන් ඉතින් මොම වටයක් දානවා උදේ 6යි. බානිය රෝදරියට දාපු ඒ ලස්සනයි. ඒක අර ලයිට් නිකන් අකුරු ටික දාපු එක මාරු ඈ. ඒ ලිවර් එකත් මාර ලස්සනට ආවා. මාරු ඉතින් වාහනේ ගැන නම් කියන්න වචන නැහැ මට අනුව. ඔයගොල්ලන්ට කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. ඔබටිය දැන් මේ ගේම් එකට වැඩිපුර කැමති OTR2 එක එහෙම නැත්නම් TOE3 එක. ඔය දෙක කමෙන්ට් එකක් දාන් යන් බලන්න. වැඩිම කැමති එකට තමයි ඊළඟ මේ වීඩියෝ එක ගේන්නේ. වාහනේ නම් නියමයි. වාහනේ ගැන නම් කියන වචනයක් නැහැ. වාහන ලස්සනනේ. කොළ පාට. ලස්සන පාටක්. ඉර පායලා තියෙන විදියත් එක්ක නිකන් අමුතුම ලයින් එකක් යනවා ඒක. ලෝඩින්ගෙන් ගිහින් අප්ප ගන්නවා වන්නිද ගමට ගිහින් යන ගන්නවා. මම ලස්සනයි අර මම පොඩ්ඩක් මේ පැත්තට ඇදලා ගත්තේ. මේව කරන්න කියන්නේ ඉර එළිය මූණට නිකන් අර ලස්සන view එකකට. එහෙනම් ආදරකින් එන්න. පස්සේ දවසකයි හම්බෙමු. හැමෝටම bye.